හායි යාළුවනේ කොහොමද ඉතින්? අද අපි යන්න හදන්නේ කුවේට් එකේ මාකට් එකකට බඩු වගයක් ගන්න. ඉතින් කුවේට් සිටි එකට තමයි යන්නේ. ඔයාලා බලන්න අපේ ලංකාවයි කුවේට් එකේ බඩු වල තියෙන වෙනස, එතකොට පාරවල් වල තියෙන වෙනස බලාගෙන යන්න ඉතින්. ඒ වගේම තමයි වීඩියෝ එක බලන්න අකමැති කට්ටිය බලන්න එපා. කැමති කට්ටිය බලන්න. ඔය තියෙන්නේ කුවේට් එකේ ගෙවල් ළමයි. ඔයාගේ අම්මා, අක්කා, නංගි කුවේට් එකේ මැද පෙරදි රටවල් වැඩ කරනවා නම් ඔන්න ඔය ගෙවල් වල තමයි වැඩ කරන්නේ. මේ ගෙදරක සාමාන්‍යයෙන් වැඩ කරන කට්ටිය 2-3 දෙනෙක් ඉන්න ගෙවල් තියෙනවා. ඊට වැඩි පිරිසක් ඉන්න ගෙවල් තියෙනවා. ඔයාගේ අම්මා තාත්තා නංගි අක්කා වැඩ කරන්නේ ඊට වඩා අඩු ගෙදරක වෙන්න පුළුවන්. ඉතින් කොච්චරනම් වැඩ කරනව නැතිද නේද? ඔයා හිතනවා ඔයා සතුටින් ඉන්නවා කියලා. සතුටින් ඉන්නවා තමයි ඒ ඔයාලට පේන ළමයි. ඇත්තටම සතුටින් නෑ කට්ටිය. දවස් 30ම හිටගෙන චුට්ටක්වත් විවේකයක් නැතුව මාමගේ වැඩ, බාබාගේ වැඩ, දරුවන්ගේ වැඩ හැම එකක්ම කරන්න ඕනි. එතකොට ඔයාලා කියනවනේ තාත්තා ඔයාගේ අම්මා තාත්තා මහත් වෙලා සුදු වෙලා කියලා. අනේ නෑ ළමයි. මේ රටවල වැඩිපුර කන්නේ මස් මාළු. එතකොට රොටි වගේ දේවල්නේ. රොටි කියන්නේ කොබුස්. එතකොට මේවා හදන්නේ පිටිවලින්නේ. එතකොට මහත් වෙනවා. සුදු වෙනවා කිව්වට පස්සේ ඒ කට්ටිය ගොඩක් ඉන්නේ ගෙවල් ඇතුලේ. ඒකට දේශගුණේ මේ හේතුන් නිසා මේ කට්ටිය සුදුයි. ඔන්නක තමයි වැඩේ. එතකොට දැන් ওই තියෙන ළමයි පාරවල් බලාගෙන යන පාරවල් කොහොමද කියලා. අපේ ලංකාවේ පාරවලුයි මැද පෙරදි රටවල පාරවලුයි බලන්න මාර ලස්සනයි. අපේ ලංකාවට පාරට බැස්සට පස්සේ පොලිතින් ගොඩයිනේ. අයිස් එක කාලා පැකට් එක දානවා පාරට. ටොපි එක කාලා ටොපි කොලේ දානවා පාරට. ඉතින් අපේ ලංකාවේ එහෙම වුණාට මේ රටවල් වල එහෙම නෑ ළමයි. නීතිය හැමෝටම එකයි. නීතියම තමයි. ඉතින් ලංකාවේ ඉඳන් රටේ ඉන්න බලාගෙන ඉන්න කට්ටියට මේ වීඩියෝ ගොඩක් වැදගත්. මොකද අපි හිතන තරම් සුන්දර නෑ මැද පෙරදිග ජීවිතේ. මේ වීඩියෝ දැක්කට පස්සේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ රටේ නීති, එතකොට මේ රටවල තියෙන දේවල් තමන්ට පේන දේවල් වලින් තේරුම් ගන්න පුළුවන් මේ රටවල කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ කුවේට් එකේ සිටියට යන පාරේ තියෙන විදිය. ඉතින් මාර ලස්සනයි. ඔන්නෝම තමයි ඉතින් යන්නේ. මෙතන ලරි ලස්සනයි ෆොටෝ ගන්න. මාර ලස්සන තැන. ඔය තියෙන ඔය ලස්සනනේ ළමයි පාරවල් බලන්නකෝ. ඉතින් අපි ලංකාවේ වෙසක් පොසොන් එකට තොරන් බලන්න යනවානේ. ඉතින් මේ වගේ රටවල වල තොරන් බලන්න යන දෙයක් නැහැ. රැට පාරට බැස්සම නිකන් තොරන් බලනවා වගේ තමයි. එක එක විදිහේ ලයිට් වැල්පත් වෙනවා. එක එක විදිහේ බිල්ඩින් වල එක එක හැඩ බිල්ඩින් තියෙනවා. ඉතින් පාට ලයිට් පත් වෙනවා. තොරන් බලනවා වගේ තමයි ඉතින්. මේ තියෙන්නේ පොල් ගස් නෙමෙයි ළමයි රටේ ඉඳි ගස්. ඔය තියෙන්නේ ඔය හරිය ලස්සනයි ෆොටෝ වගේ ගන්න නම් මාර ලස්සන තැනක් එතන. ඉතින් මේ වගේ තැන් ගොඩාක් තියෙනවා කුවේට් එකේ. මේ පාරවල් අයන සාමාන්‍ය මේ වගේ මාර ලස්සනයි. ඉතින් බලාගෙන ඉන්නකෝ ඔය පාර ඉතින්. නම් තමයි කුවේට් එකේ පාරවල්. හරි ලස්සනයි නේද ළමයි. බිල්ඩින් ගොඩාක් තියෙනවා. අපේ ලංකාවෙත් මේ වගේ ගස් කොළන් ගොඩක් තියෙනවා අපේ ලංකාව කියලා කියන්නේ. ඉතින් අපේ රටත් කොච්චර ලස්සනට දියුණු කරන්න පුළුවන් රටක්ද නේද? ඉතින් ගහකොළ නැති රටවල් මෙහෙම නම් ගහකොළන් තියෙන අපේ රට කොච්චර ලස්සනට හදන්න පුළුවන්ද? අන්න ඒකයි තියෙන්නේ ගැටලුව. ඉතින් ඔන්නම තමයි ඉතින් අය බඩු ගෙනියන බාන ලස්සන හැම අතින් බලන්න මේ වාහන පාක් කරලා තියෙනදී අපේ ලංකාවේ වගේ නම් වාහන මෙහෙම පාක් කරොත් ඊට පහුවෙනිදට අපේ ලංකාවේ වාහන රෝද ටික නැහැ. ඒත් මේ රටවල් වල එහෙම නැහැ. මේ රටවල් වල හොරකම් කරන්න බෑ. ඒවා අපේ ලංකාවෙත් එහෙම නීති ගොඩක් තියෙනවා නම් අපේ ලංකාවේ හොරකම් අඩු වෙලා හැමදේම මිනිස්සු ලස්සනට ජීවත් වෙන ලස්සන රටක් හදන්න තිබ්බා. මේ වගේ ලස්සන නීති ගොඩක් මේ වගේ නීති පද්ධතියක් අපේ ලංකාවේ තිබ්බනම්. ඉතින් අපි දැන් යමු මාකට් එකට. මාකට් එකේ ගොඩක් වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින්
මුලින්ම කූඩයක් අරගෙන ගන්න බරු ගන්නනේ අපි ආවේ ඉතින් අපි පුංචි මුලින්ම දැක්ක ටිපි ටිප් පැකට් ගොඩක්. ඉතින් ටිපි ටිප් පැකට් එකක් ගත්ත. මේ ටිපි ටිප් පැකට් එකේ ගාණ ගහලා තිබ්බේ නෑ. ඉතින් මේ ටිපි ටිප් පැකට් එක දානවා ගන්නකට පුදුම වදයක් තමයි දුන්නේ. හැබැයි කොහොමද අවසානයේදී ඒ ටිපි ටිප් පැකට් එක ගත්තා. මෙහෙම කියන්න ඕනි අපේ ලංකාවේ ටිපි ටිප් සාමාන්‍ය රුපියල් 300ට වඩා අඩුයිනේ. හැබැයි මේ ටිපි ටිප් ටිකක් ගණන්. ඉතින් මේ ටිපි ටිපේ ගාණ ගහලා තිබ්බ නැති නිසා තමා ගත්තේ. පස්සේ බලන කොහමද ගාණ වැඩි. ඒත් අපි ඒක ගත්ත අන්තිමේදී. ඉතින් හරිම පිළිවෙලයි මේ රටවල චොප් එකකට ගියත් හරිම පිළිවෙලයි. ඉතින් මට වීඩියෝ කරගත්තේ නෑ මං ගොඩක්. මොකද මට ලැජ්ජයි කැම් එක අල්ලලා කට්ටිය මගේ මූණ දිහා බලනවා කැම් එක අල්ලනකොට. ඉතින් ඔන්නම් බලාගෙන ගියා ඔය තියෙන ළමයි පොරි. පැණි දාලා හදපු පොරි. ඔයගේ බෝතල් වලට දාලා විකුණන්න තියෙනවා. ඊට පස්සේ අපේ ලංකාවේ සාමාන්‍යයෙන් පොලොස් තියෙනවා ළමයා පොලොස් ගෙඩියක් සාමාන්‍ය රුපියල් 300ක් ඒ වගේ ගණක් යනෝනේ පොලොස් ගෙඩියක්. ඔය දන්නවද මේ මෙහි තියෙනවා ටින් වල දාපු පොලොස්. මේ පොලොස් ඒ ටින් එක දාපු පොලොස් ටින් එකක් රුපියල් 1000 ගාණක් වෙනවා. එතකොට මේ ටින් එකේ පොලොස් කලි සාමාන්‍යයෙන් 7ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් 3 දිනට කන නම් පොලොස් ටින් දෙකක්වත් වියන්න ඕනි. ඉතින් පොලොස් මෙහි ටින් වල තමයි තියෙන්නේ. ලංකාවෙන් ගෙන පොලොස් ගෙඩි තියෙනවා. ඒකට පොලොස් ගෙඩි ලංකාවෙන් ආවට පස්සේ අර දවස් ගාන තියෙන දවස් ගාන වැඩි වෙලා සමහරක් පොලොස් ගෙඩි හං වෙලා තියෙනවා. සවුත් වෙලා තියෙනවා. එහෙම තියෙනවනේ. ඉතින් කොහමද මේ පොලොස් තිබ්බ ටින් වල ඉතින් අපි ඉතින් ඔන්නෝම හොයාගෙන ඔය දැක්කනේ මං කිව්වේ වයිට් පැකට් එක ආපු අතට ගත්තා ආපු අරගෙන දානවා ඔහොම තමයි ඒ වයිට් පැකට් එක දීපු වදේ අපි ඉතින් ඔන්නෝම බලාගෙන ගියා ඉතින් එක එක තාච්චි දේවල් තියෙනවා ඉතින් ඔන්නෝම තමයි ඉතින් ඔය තියෙන පොල් කිරි පැකට් ගොඩක් ඔයාලට පේන්නේ ඔයාලා දැකලා තියෙන නැති වෙනකන් දැකලා නැත්තේ නෑ නේද ළමයි ඉතින් ඔය ගණන් වැඩි. ඔය ගණන් රුපියල් 900 ගාණක් සමහරක් පොල් කිරි පැකට් 900 ගාණක් මං හිතන්නේ. ඔය ගාලට ගණන් පේනවනම් පේනවා ඇත්ත සමහරක් විට. ඔය තියෙන ළමයි පොල් බීට් අර මේ පොල් ගෙඩියක් කීයක් වෙනවද රුපියල් 700ක් ළමයි මේ පොල් ගෙඩියක්. ඉතින් හිතන්න කොහොමද කියලා. ඒතර කියන්නේ අල වගේක්. ඔයා සාමාන්‍යයෙන් දන්නාද අපේ ලංකාවේ කෙහෙල් මුවයි කෙහෙල් කැනයිනේ ගන්න උයන්ඩ ඒත් මේ රටවල ළමයි කෙහෙල් මුල පවා විකුණන්න තියෙනවා. ඒ කියන්නේ කෙහෙල් මුල් පවා මේ රටේ මිනිස්සු කනවා. කියන්නේ හොදි හදලා මොරි හදලා කනවා මේක. ඉතින් අපි කෙහෙල් මුල විසික් කරනවානේ. එහෙම බලද්දි අපේ ලංකාවේ විසික් කරන්න කියලා දෙයක් නැහැ. මේ රටවල අපි විසික් කරන හැම දෙයක්ම මේ රටවල මිනිස්සු කෑමට ගන්නවා. ඉතින් චොක්ලට් චාති ගොඩාක් තිබ්බා. එක විදිහේ එක හැඩේ චොක්ලට් ගොඩාරියක් තියෙනවා ඉතින්. අපි ඉතින් ඒක බලාගෙන යමු. බලාගෙන යන්නකො අපේ ලංකාවේ තියෙන 1900ක් අර අපි කන්නේ අර මේ කූරු චිප්ස් වගේ තියෙන අර චොක්ලට් දාලා රුපියල් 1000 ගාණක් ළමයි. ඔයාලම බලන ලංකාවේ ගණන් අඩු මෙහි ගණන් අඩු කියලා. ලංකාවේ ගණනුයි මෙහි ගණනුයි සංසන්දනය කරලා බලන්න ඉතින්. මම නම් කියන්නේ ලංකාවේ ගණන් අඩුයි. ලංකාවේ ගණන් අඩුයි මෙහෙත් එක්ක බලනකොට. හැබැයි මෙහි අපිට හම්බෙන පඩියත් එක්ක ඒ ගණන් මෙහි තියෙන ගණන් සාපේක්ෂව ඉතාමත් අඩු ගණනක් වෙනවා. ඉතින් අලුතෙන් ෂැම්පූ එකක් ඇවිල්ලා පොල් ෂැම්පූ එකක්. මම මේක දැකලා නැහැ කලින්. දැකලා තියෙන කට්ටිය ඇති මම දැක්කේ අද. ඉතින් මේ ෂැම්පූ එක හැබැයි හොඳ ඇති පොල් හින්දා. ගත්තේ නැහැ. තියෙන කොණ්ඩෙත් ගියොත් එහෙම නේද ළමයි. ඉතින් ගත්තේ නැහැ. හැබැයි හොඳ ෂැම්පූ එකක් මං හිතන්නේ. ඔයාලා අරගෙන බලන්න පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හොඳයිද කියලා අනිත් අයටත් දැනගන්න. ඉතින් බලාගෙන යන්නකෝ ඔයාලත්. ඉතින් කුවේට් එකට එන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් එන්න. ඉතින් ඇවිල්ලා බලන්න ඔයාගේ ජීවිතේ තවත් එක් අත්දැකීමක් අපි හැම දෙයකින්ම අත්දැකීම් ගන්න ඕනේනේ. ඉතින් කුවේට් එකට එන්න බලන් ඉන්න ඔයාට කොහොමද කුවේට් එක කොයි වගේ එකක්ද කියලා හිතනවා ඇති. ඉතින් මෙහෙම තමයි කුවේට් එක. මෙහෙම තමයි කුවේට් එකේ ෂොප් එක. ඉතින් කුවේට් එකට ආවට පස්සේ අපි සාමාන්‍ය ලංකාවේ කඩයක් ගත්තොත් එහෙම
සෙරෙප්පු නම් තියෙන සෙරෙප්පු විතරයි තියෙන්නේ. එහෙමනේ. මෙහෙ එම නැහැ. මෙහෙ ෂොප් එක බඩු තියෙන ෂොප් එකේ සෙරෙප්පු ඇඳුම් හැම එකක්ම තියෙන එක එක සෙක්ෂන් වලට බෙදලා. ඉතින් එකම තනින් හැම දේම අරගෙන අපිට ගෙදර යන්න පුළුවන්. ඉතින් කැෂියර් එක ගාවට ගියොත් එහෙම කැෂියර් එකේ අපිට බඩු ටික කැෂියර් එකෙන් බිල් කරලා බඩු ටික බෑග් වලට දාලා ඔක්කොම කරලා දෙනවා. අපි ලංකාවේ නම් ඉතින් එහෙම නෑනේ. ඉතින් ඔහොම තමයි වෙන්නේ. ඉතින් බලාගෙන ඉන්න වීඩියෝ එක බලන්නකෝ. ඉතින් මේ තියෙන ළමයි අරක්කු බෝතල් එහෙම නෙමෙයි. ඔය තියෙන්නේ ඔලිව් ඔයිල්. ඔය තියෙන ඔලිව් ඔයිල් එක එක විදිහේ එක එක හැඩේ බෝතල් වලට දාලා. ඉතින් බලන් ඉන්නකෝ. ඔයාලට ඔයගේ ප්‍රයිස් පේනවත් දන්නේ නැහැ. ඉතින් මම ප්‍රයිස් පේන්න තමයි වීඩියෝ ගාලා. ඒනට ප්‍රයිස් එක හරියට පේන්නේ නැහැ. චූටි. ඔයාලට මේ බොක්ස් එකක් කීයක් එනවා ඇද්ද කියලාද? මේ බොක්ස් එක රුපියල් 1290ක් එනවා. ඉතින් හිතන්න අපි ලංකාවේ මේ බොක්ස් එක රුපියල් 1290ක් එනවද? නෑනේ නේද? ඒත් එක 1290ක් එනවා. සෙරෙප්පු තියෙනවා. ඊට පස්සේ කෝප්ප තියෙනවා. ඔන්න ඔය තියෙන මම ආසම එක. ඔය තියෙන ළමයි කී ටැග් බලන්න එක එක රෙදි වලින් මහලා මාර ලස්සනයි. ටික මං අඩි ආසයි අනේ ටිකට. හිතන්නකෝ ඔයාලා මේක කීයක් විතර එනවද කියලා. මේක ළමයි රුපියල් 1000 ගාණක් එනවා මේ කී ටැග් එක. අපේ ලංකාවේ මේක ඉඩක රුපියල් 1000 ගාණක් එනවද? නෑනේ නේද? ඒත් මේක රුපියල් 1000 ගාණක් එනවා මේ කී ටැග් එකක්. හැබැයි හරි ලස්සනයි ඒවා. එක එක විදිහ එක එක මෝස්තර දාලා හදපු කී ටැග්. ඉතින් දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ බඩු අරගෙන. ඔය තියෙන්නේ ගත්ත බඩු ඉතින්. ඊට පස්සේ අන්තිමේදී ෆොටෝ දෙක තුනකුත් ගත්තා. ඊට පස්සේ ඉතින් ගමන ඉවරයි. ඉතින්